තියෙන්නේ ටුටුවන් කොයිබෝ YouTube channel එකේ 3 වෙනි vlog එකට. ඔන්න ඉතින් අද යන්න හදන්නේ ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් වුණු සිංහරාජ වනාන්තරය බැලීමටයි. ඔන්න ඉතින් යාළුවනේ අපි ගිහිල්ලාම බලමු. මමත් ඉතින් යාළුවනේ පළවෙනි වතාවට තමයි මේ යන්නේ මේ සිංහරාජයට. ඉතින් යාළුවනේ අපි දැන් ළඟයි. අපි ටිකක් ඉස්සරහට ගිහලා බලමු යාළුවනේ. හායි යාළුවනේ ඉතින් දැන් අපි සිංහරාජ පන්සලට ඇවිල්ලා තියෙන්නේ. මාළම විතරක් යාළුවනේ තියෙන්නේ. ඉතින් යාළුවනේ පට්ටම් හීදලා තින්නේ ගැහෙනවා අපේ ගම් වල වගේ නෙමෙයි අපේ ගම් වල ඉතින් ලාස්නේ එහෙම තමයි අර එනකොට හීතල ගැටිය තියෙනවා අපි පන්සලට ගිහිල්ලා බලමු යන්. ඉතින් යාළුවනේ මෙතනින් තමයි පන්සලට ඇතුළු වන්නේ. අපි ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔන්න ඉතින් යාළුවනේ ඔයාලට ඉස්සරහින් පේනවා ඇති ගල්කාරාමයකුත් තියෙනවා. ඒක හදලා තියෙන්නේ කළු ගලකින් යාළුවනේ. අපි ටිකක් වතුර එකෙන් බීලා බලමු. ඉතින් යාළුවනේ ගය කරාමෙන් වතුර බිව්වා මාර හීරක් තින්නේ වතුරේ. ඉතින් යාළුවනේ අපිට ඉස්සරහට ගියාට පස්සේ බෝඩ් එකක් පේනවා. ඒකේ තියෙන්නේ නම් දාගැබ් උහිල මළුවට පහළ මළුවට ධම්මචක්‍ර විහාරයට තව පුංචි ලෝංකාන්තයට. ඉතින් යාළුවනේ අපි එතනට ගිහිල්ලා බලමු. අපි ටිකක් ඉස්සරහට ආවා. වල්දියුල් ගහකුත් තියෙනවා යාළුවනේ. මං අදමයි යහුවේ ඒ වගේ ගහක් නම් ඔයාලට පේනවා ඇති. ඉතින් යාළුවනේ අපි ඉස්සරහට ගිහලා බලමු තව මොන වගේ ගස් තියෙයිද දන්නේ අහලත් නෑ යාළුවනේ. මේ වගේ ගස් නම් සිංහරාජ ගලේමයි තියෙන්නේ. ඔයාලට කියන්න බැරි වුණා මේ පන්සලේ අලුත් වැඩියා කරන හින්දා අපිට හැම තැනකම යන්න බැරි වුණා. ඒ කියන්නේ ටිකක යන්න බැරි වුණා යාළුවනේ. ඉතින් අපි පුළුවන් උපරිමෙන් ඔයාලට මේ වීඩියෝ එක කරනවා. ඉතින් මේක කෙටි වීඩියෝ එකක් වේවි. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට වෙනත් දැන් අපි පන්සලට ඇවිල්ලා ඉන්නේ. මෙහෙට වර්ෂාපතනක් ටිකක් කලින් ඉන්න හදන්නේ යාළුවනේ වීදුමක් කරයි. අපි මේ පුළුවන් විදියට වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගෙනත් දෙන්න. අපි ගිහින් බලලා එන්න පන්සල.
ඉතින් අපි ඉස්සරහට ආව යාළුවනේ. ඔයාට පේනවා ඇති ඉස්සරහා බුදුහාමුදුරුවෝ භාවනා කරන පිළිමයකුත් තියෙනවා. අපි ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු යාළුවනේ. මේටත් තුලගත් වැඩි යාළුවනේ වාශාපතනත් වැඩි. ඉතින් මේ පිළිමේම නෙල තියෙන යාළුවනේ තනි ගලින්මයි. ඔයාලට පේනවා ඇති පඩිපෙළ හිටන් තනි ගලින්මයි. තනි කළු ගලකින්මයි. සඩකට පහනකුත් තියෙනවා යාළුවනේ. යාළුවනේ ඔයාලට පේනවා ඇති පිළිමේ නෙල තියෙන්නේ තනි කළු ගලකින්. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ අලංකාරත්වයේ බව. ඉතින් යාළුවනේ අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔය ඉතින් යාළුවනේ අපිට තව කෙටි පාරුවක් හම්බුණා. අපිට ගල් පොත් තමයි මේ කන්දේ තියෙන්නේ යාළුවනේ. පොත් එකකින් හැදිලා තියෙන්නේ. තනි ගලමයි මේ කන්ද. ඉතින් යාළුවනේ ඔයාලට ඉස්සරහා පේනවා ඇති භාවනා කුටියක් පැත්තකින් තියෙනවා. ලිස්සල වැටේ දන්නේ යාළුවනේ. මේ තියෙන්නේ භාවනා කුටිය යාළුවනේ. ඔය ඉස්සරහට ගිහිල්ලා බලමු. හාමුදුරුවෝ නමල් නම් වඩින්නේ නැහැ යාළුවනේ වාශාපතිනත් වැඩි හින්දා. මේ තියෙන භාවනා කුටිය. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති ඉස්සරහා විලක් තියෙනවා. ඒකේ මාළුත් ඉන්න එන්න ලොකු මාළුව නෙළුම් මාළු පිපිලා තියෙන යාළුවනේ. යාළුවනේ අපි ටිකක් ඉස්සරහට ආවා. ඔයාලට පේනවා ඇති දම්සක් මළුව කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. අපි ඉන්නේ මේ කන්ද උඩමයි යාළුවනේ. මාරම හීතලක් තියෙන්නේ. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු යාළුවනේ. ඉතින් යාළුවනේ මමත් මේ පළවෙනි වතාවට තමයි යන්නේ. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු. ලස්සන ඇති එතන. ඔන්න ඔතනින් හැරෙන්න තියෙන යාළුවනේ. අපි ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔන්න ඔයාලට පේනවා ඇති පස්වග දවසන් 5 දෙනා බුදුහාමුදුරුවන්ගෙන් දන්සක් පැවතුම් සූත්‍රය අසා සිටින විදිහ තමයි මේ පිළිම වලින් අබලා තියෙන්නේ යාළුවනේ. ඉතින් බලන්න මේ පිළිම කොච්චර නිර්මාණශීලීව හදලා තියෙනවද කියලා. අනේ ඔයාලට පේනවා ඇති මේ මොකද්ද කියලා නම් මට පැහැදිලි කරන්න බෑ යාළුවනේ. ඔයාලා දන්නවා නම් සිංහරාජ ඇවිල්ලා තියෙනවා නම් ඔයාලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් යාළුවනේ අපි ඊගාට යන්නේ ඓතිහාසික ගල්ලෙන බලන්න තමයි. ඉතින් යාළුවනේ අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔයාලට පේනවා ඇති ඓතිහාසික ගල්ලෙන කියලා ගහලා තියෙනවා. අපි ටික ඉස්සරහට ගිහිල්ලා බලමු යාළුවනේ. ඉතින් යාළුවනේ අපි ටික දුරක් ආවා. ඔයාලට පේනවා ඇති අපි යන විදිය මේ වංශාපනය වැඩි යාළුවනේ. ලිස්ට් එකේ හැටේ දන්නේ යාළුවනේ. අපි ටික ඉස්සරහට ගිහිල්ලා බලමු. මං හිතේ දැන් යාළුවනේ අපි ළඟ ඇති ඒකට.
යාළුවනේ ඉතින් අපි ආවා ඓතිහාසික ගල්ලෙනටත්. ඉතින් යාළුවනේ අපි ටිකක් ඉස්සරහට ගිහලා බලුවා. මාත් ඉතින් මේ මෙහෙට ඇවිල්ලාම නෑ. යාළුවනේ මේක තමයි ඓතිහාසික ගල්ලෙන. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ පිළිමත් නිකන් අපවිත්‍ර වෙලා තියෙනවා. මේක නම් යාළුවනේ ඓතිහාසික ගල්ලෙනම තමයි. කවුරුවත් නම් මෙතනට එන්නේ නැතුව ඇති යාළුවනේ. බෝඩ් එකම පරරලා යාළුවනේ ඔයාලට පේනවා ඇති. මාරම ලස්සනයි මේ පරිසරය යාළුවනේ. එක ගලකින්මයි මේ හැදිලා තියෙන්නේ මේ ගල් ගුහාව. අද අපි ඇවිල්ලා තින්නේ සිංහරාජ කැලේ දැන් ඉන්න අපිට ගල්ලෙනෙකුත් හම්බුණා බඩගින්නක් හැදුනා. අපි දැන් බත් කන්න යන්නේ. වඩ දෙකක් ගත්තා මේ. වඩ දෙකක් ගත්තා. අපි දැන් කන්න හදන්නේ. මල් නානගේ වැඩ. අයි සුපිරියට මෙයා හදනවා. ඉතින් මල් නාන කියන්නේ ආයි දන්නේ නැතු යාලා. මාළුත් දාලා තියෙන වැදට ඉතින් යාළුවනේ මේ කාලා ඊළඟට ඉතින් හම්බෙමු. ඉතින් යාළුවනේ අපි කාලා ඉවරයි. මේවා මේ මෙතනට ගල් ගුහාවක් එහෙම වුණාට පස්සේ අපි මේවා පරිසරේ විසි කාලා දාන්න හොඳ නැහැ. එතකොට පරිසරය දූෂණ අපිට වෙනවා. ඔයාලා දන්නවනේ යාළුවනේ. ඉතින් මේ කැලේ මේ විනාශ කරන්න හොඳ නැහැ. අපිට මේ සෞන්දර්යයෙන් ලැබෙන පරිසරයක්. ඒක නිසා මේක විනාශ කරන්න හොඳ නැහැ. දැන් අපි මේක අරන් යන්න ඕනේ ගෙදර ගිහිල්ලා. ගෙදර ගිහින් එනකොට අපි දාන්න ඕනේ යාළුවනේ පරිසරය දූෂණය කරන්න හොඳ නැහැ. එහෙනම් යාළුවනේ අපි ඊළඟ කොටසින් හම්බෙමු. බයි. ඉතින් යාළුවනේ අපි ටිකක් ඉස්සරහට ආවට පස්සේ කැලෑ පාරක් වගේ එකක් තිබ්බා. පඩිපෙළ වලින් ඒක හදලා තියෙන්නේ. පැරණිතම පාරක් තමයි යාළුවනේ මේ ඉස්සරහින් පේන්නේ. අපි ටිකක් ඉස්සරහට ගිහලා බලමු මොනවද තියෙන්නේ දන්නේ නැහැ යාළුවනේ. ඔය ඉතින් යාළුවනේ දිගටම මේ වීඩියෝ එකේ රැඳෙන්න. ඔන්න ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති ඉස්සරහින් කුටියක් වගේ එකක් තියෙනවා. කවුරුවත් නැහැ ඉතින් යාළුවනේ. දොරත් පාරා කවුරුවත් නැති ඇති ඒකේ. ඉතින් යාළුවනේ අපි එතනින් ආවා. භාවනා කුටියක් කියලා තමයි ඒක ගහලා තිබ්බේ. ඉතින් යාළුවනේ අපි වෙන පාරකුත් හම්බුණා ඒ දිගටම යද්දී. ඉතින් යාළුවනේ අපි ටිකක් ඉස්සරහට ගිහලා බලමු මෙහෙත් මොනවා තියෙද්ද දන්නේ යාළුවනේ. ඉස්සරහින් අපිට පාරක් හම්බුණා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති ඉස්සරහින් ගහලා තියෙනවා දුෂ්කරක්‍රියා ප්‍රතිමාව කියලා. ඔහොම අපි චුට්ටක් ඉස්සරහට ගිහලා බලමු. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති ඉස්සරහා තියෙනවා බුදුහාමුදුරුවන් දුෂ්කරක්‍රියා කරපු ප්‍රතිමාව හදලා. ඒක නම් ඉතා පැරණි මේ පිළිමයක් වෙන්න ඇති මම හිතන විදිහට යාළුවනේ. වැටකොක් ගහලා තියෙනවා යාළුවනේ වටේටම. ඒක වටේටම ආරක්ෂා කරලා තියෙන යාළුවනේ. වටේට කැලෑව වෙලා යාළුවනේ. මේ පේන්නේ බුදුහාමුදුරුවන් දුෂ්කරක්‍රියා කරපු ප්‍රතිමාව තමයි. ඉතින් අපි මෙතනින් යන් තව මොන හම්බෙයිද දන්නේ නැහැ යාළුවනේ. තව ලස්සන ඒවා හම්බෙයි. අපි ටිකක් ඉස්සරහට ගිහලා බලමු. ඉතින් තව අපිට ඉතුරු වෙලා තියෙන්නේ පුංචි ලෝකාන්තයයි අවකන බුදු පිළිමේයි තමයි අපිට බලන්න තියෙන්නේ. මාර ලස්සනක් තියෙන මේ පරිසරය යාළුවනේ. මීදුවත් වැඩි දැන් යාළුවනේ ඔයාලට පේන ඇති පෙරණි චෛත්‍ය රාජාන් වහන්සේ ඉදි වෙලා තියෙන විදිය. මාර තනියර ලස්සනට විවිල දින යාළුවනේ. ඉස්සරහට යන් අපි. මේ අපි ඉන්නේ ලෝක උරුමයක් වුණු සිංහරාජ වනාන්තරයේ මේ කඳු උඩ ඉන්නේ. ඉස්සරහා බුදු පිළිමයක් ඉදි වෙලා තියෙනවා. අපි එතනට ගිහිල්ලා බලමු.
ඔයගොල්ලන්ට පේන ඇති මේ යන පාරුණත් එන්නේ කළු ගලකින් යාළුවනේ අපි මේ දැන් තව සුදුසුකමක් තියෙනවා අපිට මේ බුදු පිළිම ගාවට යන්න. අපි දැන් යන ගමන් ඉන්නේ මාර උලකට තියෙනවා. තියෙන්නේ අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ අවකන බුදු පිළිමය. මේ අවකන බුදු පිළිමය රක්වානේ පාරේ එනකොට කන්ද මුදුනේ තියෙනවා පේනවා. බොහෝ දෙනෙක් මේක දැකලා ඇති. මේ තියන්නේ සිංහරාජ අඩවියේ තියෙන පුංචි ලෝකාන්තය. උලගත් වැඩි යාළුවනේ. මේ තින්නේ රක්වානේ ටවුන් එක ඔයගොල්ලන්ට පේන ඇති හොඳට බලන්න. මානම් පින්වන්ත භූමියක් යාළුවනේ. ඇවිල්ලා බලන්න මේ සුන්දරත්වය.